නායක ගුවන්තොටුපළේ දැඩි ආරක්ෂාවක් මැද්දේ විශේෂ ගුවන් ඥානයකින් කට්ටියක් ගෙනල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ කියන්නේ CID එකට ගෙනියනවා. ඔව්. ඒක ලොකු ප්‍රවෘත්තියක් උනානේ. ඒකේ ප්‍රධානම කෙනා තමයි ඉරා සෙව්වන්දි. ඉතින් අද අපි පොඩ්ඩක් ගැඹුරට කතා කරමු. මේ ඉරා සෙව්වන්දි ඇතුළු තව 6 දෙනෙක් නේපාලයේදී අල්ලගෙන ලංකාවට ගෙනාපු සම්පූර්ණ මෙහෙයුම ගැන. මේක ඇත්තටම සෑහෙන වැදගත් සිදුවීමක්. මොකද මේ ඉරා සෙව්වන්දි කියන්නේ අර අලුත් කඩේ උසාවිය ගාවදී ඝාතනය වුණානේ ඝනමුල්ලේ සජීව. ඔව්. අන්නේ ඝාතනයේ මහමොලකාරී විදියට තමයි පොලිසිය හඳුනාගෙන ඉන්නේ. ප්‍රධාන සැකකාරියක්. එයා රටින් පැනලා ගිහිල්ලත් මාස ගාණක් වෙනවනේ. හරි. අපි මේ කතාවට පදනම් කරගන්නේ හිරු නිවුස් YouTube එකේ තිබුණු සවිස්තර වාර්තාවක තොරතුරු. එහෙනම් අපි මේ තොරතුරු දිගේ යමු නේද? බලමු මේ මෙහෙයුම වුණේ කොහොමද? මේ අය පැනලා ගියපු විදිය, අර අත්අඩංගුවට ගත්ත පසුබිම ටිකක් විග්‍රහ කරමු. හොඳයි. මුලින්ම පටන් ගමුකෝ අර ඝාතනෙන් පස්සේ